අපි දෙන්න අද මේ යන්න හදන්නේ යාපනයේ ඉන්න ඔයාලා යාපනයේ ට්‍රිප් වෙන ඔයාලත් කවදාවත්ම ගිහලා නැති තැනකට. අපිට යන ගමන් මෙන්න මේ පොළොම් බෝලේ හම්බුණා. ඉතින් නිම්සරා මෙයාට වතු දෙන්න පටන් ගත්තා. මේ ඉන්නේ පොළොම් බෝලේගේ අක්කා. ඉතින් ඔයාලට කියන්න බැරි වුණා නම් මේ කොහෙද යන්න හදන්නේ කියලා. ඔයාලා ලංකා සිතිය මාලගෙන බැලුවොත් මේ විදිහට zoom කරලා මෙන්න මෙතන තියෙන මොහොතට නිරලා වගේ තියෙන පොඩි කැලේට තමයි අද අපි යන්න හදන්නේ. එතන මැප් එකේ නම දාලා තියෙන්නේ අරාලි පොයින්ට් කියලා. ඉතින් මේ වීඩියෝ එක බලද්දී ඔයාලට බලන්න පුළුවන් යාපනයේ පාරවල් වල අපිට යනකොට සාමාන්‍යයෙන් හම්බෙන දේවල්. යාපනයේ ගොඩක් වෙලාවට කලබු තියෙනවා. එතකොට ඒ කලබුල මේ විදිහට බෝට නවත්තලා තියෙනවා. එතකොට මාළු මාකට් තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනත් ඒ වගේම මාළු විකුණන තැනක් තිබුණා. මෙතන කකුලෝ හිටියා. තව එක જાතිය මාළු හිටියා. මෙතන එක්කෙනෙක් ඇහුවා මේ මාළුව මොකද්ද කියලා. යාළුවා කිව්වා මේ මාළුවට කියන්නේ සුරා කියලා. පස්සේ තමයි අපි දන්නේ අර සුරා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මෝර කියලා හඳුන්වන්නේ. ඒකට තමයි දෙමළෙන් අර සුරා කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි සියල්ලට ප්‍රථම ආහාර කියලා පොඩි දෙයක් කන්න කියලා ආවා. ඊට පස්සේ ඉතින් අපේ ටී එකකුත් බීලා අපි ආයෙත් අපේ ගමන යන පටන් ගත්තා. යාපනය ඇත්තටම අපේ පැතිවලට වඩා වෙනස්. ඒ කියන්නේ අපි ඉන්න පැතිවලට වඩා වෙනස්. මේ විදිහට අඩියෙන් අඩියට කෝවිල් තියෙනවා. පාර දෙපැත්තේ මේ වගේ කලපු තියෙනවා. මේ වගේ හිස් බිම් ගොඩාක් තියෙනවා. ඈතින් තල්ගස් පේන. තල්ගස් කිව්වම ඉතින් අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නේ යාපනයනේ. පාරවල් අයින මේ වගේ එළුවෝ ඉන්නවා, හරක් ඉන්නවා. යාපනයේ කැම්පස් එකට සිලෙක්ට් වෙන ළමයි ආකාර දෙකක් ඉන්නවා. එක ආකාරයක් තමයි යාපනයට කැමති හින්දා ඒක ලිස්ට් එකේ උඩින්ම දාලා කැමැත්තෙන්ම යාපනයට එන අය. ඊට අමතරව ඉන්නවා තමන්ගේ සෙට් එකට අනුව යාපනයේ කැම්පස් එකට සිලෙක්ට් වෙච්ච අය. ඉතින් මමත් ඉන්නේ මේ කාණ්ඩේ, ගොඩක්ම ඉන්නේ මේ කාණ්ඩේ අය. ඊට පස්සේ කැම්පස් එකට ආවට පස්සේ එයාලා ගෙදරින් ගොඩක් දුර ඉන්න හින්දා මෙහි ට්‍රැඩිෂන් එක වෙනස් හින්දා දේශගුණය වෙනස් හින්දා වගේ දේවල් හින්දා එයාලා යාපනයට ටිකක් අකමැති වෙනවා. මම මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි, මම මේ කියන්නේ සමහර අය ගැන. හැබැයි මට නම් හිතෙන්නේ අපි මුළු ජීවිත කාලෙම එකම විදිහේ පැත්තක ඉන්නවට වඩා යාපනය වගේ වෙනස් පැත්තක අපේ ජීවිතෙන් අවුරුදු 3ක් 4ක් හෝ 5ක් ජීවත් වෙන්න වෙන් කරා කියලා ඒකෙන් කිසිම වරදක් වෙන්නේ නැහැ. අපේ ඒකාකාරී ජීවිතයට පොඩි වෙනසක් එකතු වෙනවා විතරයි. ඉතින් මම යාපනයට මාරම ආසයි. කියව ඉඳලා බලද්දී අපි හොයාගෙන ආපු තැනට ඇවිල්ලා ඉතින් මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ අරාලි පොයින්ට් එක වෙනකම්. මම මෙතනට අරාලි පොයින්ට් කියලා කිව්වට මම ඇත්තටම දන්නේ නැහැ මම ඒක ප්‍රොනවුන්ස් කරනවා හරියද කියලා. අරාලිද කොහොම හරි මම කියන්නේ අරාලි පොයින්ට් කියලා. අපි ආපු වෙලාව හොඳයි. මේ වෙලාවේ සන්සෙට් එක අපිට බලා ගන්න පුළුවන් වුණා. මාර්ම ලස්සනට තිබ්බා. මේ බෝටු ටිකයි මේ කලපුවයි මේ හැමදේම හරිම ලස්සනයි. මෙන්න මේ දෙන්නෙක් බෝටු පදින ඒ දර්ශනය අපිට ඒක කැප්චර් කරගන්න පුළුවන් වෙච්ච එක නම් මාරම වටිනවා. ඒක මාරම ලස්සනයි. ඉස්සරහටත් අප පොඩි වීඩියෝ කෑල්ලක් තියෙනවා. ඒක බලන්නකෝ. ඔන්න අපි අර මැප් එකේ තිබ්බ කෙළවරටම ආවා. ඉතින් මේ වගේ අර සිටියමේ කෙළවරකට ආවහම එක අමුතුම වයිබ් එකක් තියෙනවා නේද? අපිත් දැන් මේ වයිබ් එක විඳින ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න මම දැන් කෑ ගහන්න නැතුව ඉන්නවා. ඔයාලා මේ ලස්සන දර්ශනය විඳින්න.
අරාලි පොයින්ට් එකේ හිටිය ඇති අපි දැන් ආපහු යනවා. මෙන්න මේ කෝවිල ඉස්සරහා සූර්යකාන්ත මල් වවනවා යායට. මම ඊළඟ පාර වැහුවාම අනිවාර්යෙන් මෙතෙන්ට ගිහලා ඔයාලට වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මාරම ලස්සනයි සූර්යකාන්ත මල් තියෙන කාලෙට. ඉන්නකෝ මම ඔයාලට ෆොටෝ එකක් දාන්න එතන සූර්යකාන්ත මල් වැහුවාම මොන වගේද පේන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි සූර්යකාන්ත මල් වැහුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අරාලි පොයින්ට් වලට ගිය අපේ ගමන මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.